අයිබෝන් හැමෝටම පෙරහංකඩයක් මහන්න මම ගත්තේ මේ වගේ අඟල් 12 සමචතුරස්‍රයක්. ඊට පස්සේ මම කරන්නේ මේ විදිහට ඒක හරි සමානව නමා ගන්නවා. නමාගෙන ආයේ අනිත් පැත්තටත් සමානව මේ විදිහට නමා ගන්නවා. නමාගෙන ආයෙත් අනිත් පැත්තටත් නමා ගන්නවා. එතකොට මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඊට පස්සේ අපි මෙතන ඉඳලා හරි සමතත් මේ වෘත්තයක් එන විදිහට වගේ කපා ගන්නවා. ඉතින් කපා ගත්තාම තියෙන විදිහ මෙහෙම තියෙන්නේ. අවානක් වගේ. ඊට පස්සේ මම කරන්නේ මේ විදිහට දෙපාරක් නමාගෙන මහ ගන්නවා. ඊට පස්සේ මේ විදිහට මහ ගන්නවා. නමලා මේ විදිහට මහ ගන්නවා. මේ තියෙන්නේ දැන් ඒ විදිහට වාටිය මහලා ඉවර කරගත්ත එක. ඒතර මේ දෙපැත්ත කොන් දෙක චුට්ටක් කපලා අයින් කරනවා. ඊට පස්සේ අපි කරන්නේ ආපහු මේ විදිහට දෙකට නමාගෙන මේ තියෙන කන පිටමයි කන පිටමයි තියෙන්නේ දෙකට නමාගෙන මේ එතකොට ගොට්ටක් වගේ තියෙන්නේ දෙකට නමාගෙන මෙතන මේ ටික මෙතන මහන්නේ මෙතන ඉඳලා පල්ලෙහාට මහගෙන යනවා මේ විදිහට මහනවා. දැන් මේ එක මහගෙන ඉවරයි. ඊට පස්සේ මේක අපි අනිත් හොඳ පිට හරව ගන්නවා. දැන් මේ තියෙන්නේ හොඳ පිට හරව ගත්තාම පේන විදිහ. ඊට පස්සේ අපි කරන්නේ දැන් අරකින් කපලා අයින් කරගත්ත කෑල්ල තියෙනවනේ. ඒකෙන් තීරුවක් කපලා ගන්නවා මේකට පටියක්. මම නම් කරන්නේ කපලා ගන්න කලින් මෙහෙම ඒක මහ ගන්නවා දෙකට නමලා මහ ගන්න එක. මේ විදිහට දිගටම මහ ගන්නවා. ඊට පස්සේ මේ පටිය මේ විදිහට දිගට කපලා ගන්නවා. ඊට පස්සේ පටියට මේ වගේ 60 කට්ටක් අරගෙන ඒකට දාලා මේ විදිහට මේක ඇතුලෙන් මේ පටිය යවනවා. මේ විදිහට මේ තියෙන මේ විදිහට දාගත්ත එක. ඊට පස්සේ මේක අපිට බැලන්ස් කරලා කෙලින්ම ගිහිල්ලා ටැප් එකට දාන්න තියෙන්නේ. මේකේ මාර ආනිසංස තියෙනවා. ඇත්තටම වටිනවා මේ වගේ දෙයක් පන්සලකට පූජා කරන්න පුළුවන් නම් වටිනවා. මේ තියෙන මම මහගත්ත තවත් ඒවා ටිකක්. මේක හරි ලේසි මහ ගන්න. ඔයගොල්ලොත් කරලා බලන්න මට කමෙන්ට් කරන්න. ඇත්තටම හරි ලේසි. ගොඩක් ආනිසංස තියෙන වැඩක්. කරලා බලන්නකෝ. උසන්නයි හැමෝටම.